ඖෂධය නම් ධර්මයමයි. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනි? ඒක පානය කරන්න ඕනිනේ. තිබ්බේ නැද්ද අපේ තථාගතයන් වහන්සේට එදා දීපංකර පාදමූලයේදී නිර්වාණය සාක්ෂාත් කරගන්න තිබ්බේ නැද්ද? තිබ්බා. කවුරු වෙනුවෙන්ද ඒ කැපකිරීම කරේ? මේ අපි වෙනුවෙන්. අපේ බුදුහාමුදුරුවන්ට කොච්චර ප්‍රශංසා කරාද? කොච්චර නින්දා කරාද? හැබැයි බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා කායික දුක් විඳා. අවදාවත් මානසික දුක් විඳද? නෑ. මිනිස්සු ඔය වදින අත් දෙකෙන්මයි බෙල්ල මිරිකන්නේ. කම්පා වෙන්න නරකයි. අර මතකද පොඩි කාලේ අහලත් ඇති එක පොකුණක් තියෙනවා වතුර හිදිච්ච. පොකුණ ඉබ්බොත් ඉන්නවා මාළුත් ඉන්නවා කොක්කුත් ඉන්නවනේ. වතුර හිඳුනට පස්සේ ඉබ්බෙක් ඇවිල්ලා කොක්කුන්ට මොකක්ද කියන්නේ? කොකෝ වතුර තියෙන තරකට ගිහින් දාපන්. කොකා කියනවා ගිහින් දාන්නම්. ගමන ඉවර වෙනකම් කට අරින්න එපා. මේක හොඳ පණිවිඩයක්. කට වහගන්න තරමට ප්‍රශ්න අඩු නැද්ද? ගිහියෙක් වෙච්ච මගෙන් මේ දේශනය අහන්න අකමැති නම් කවදා හරි හොඳ හාමුදුරු කෙනෙක් ගෙනත් හොඳ බණක් අහන්න. එතකම් මම මේ කියන දේ පිළිපදින්න. කොක්කු දෙන්න කෝටුවක් අරගෙන දෙපැත්තෙන් හපා ගන්නවා. ඉබ්බට කියනවා මැද්දෙන් හපා ගනි. උඩින් යනවා. හැතම්මක් විතර යනකොට යට හිටපු මිනිස්සු ආගයක් ඉබ්බට ඔච්චම් කරනවා. ඉබ්බෙක් උඩින් යනවා කියලා. අපිට කොච්චර ඔච්චම් කරලා ඇද්ද මිනිස්සුනේ? මෙහෙම කියන්න හේතුව මිනිස්සු හරි කුහකයි. එහෙමනේ නේ. මිනිස්සු හරි ඊර්ෂ්‍යයි. මිනිස්සු කැමති නෑ අම්මේ තාත්තේ අපේ දරුවෙක් විභාගයකින්වත් පාස් වෙනවට නේ. හරියට පද හදනවා. ඔය ඇත්තන්ගේ පැතිවල එහෙම නැතුව ඇති. මම කියන්නේ බොහෝ පැතිවල එහෙමයි. මිනිස්සු හරියට ගතු කියනවා. සමහර විට මේ අම්මලාට මතක් වෙනවා ඇති අපේ ගමේ අහවලා වගේ කියලා නේ. මිනිස්සු එහෙමයි. මිනිස්සු කවදාවත් සතුටු නෑ අපිට හරියනවට.
හරි කැමති වර්ධිනවා නම් ඉබ්බටත් ඕක උනේ. ඉබ්බ යනකොට මිනිස්සු ඔච්චම් කරා. ඉබ්බ මොකද කරේ? අර මිනිස්සුන්ට බැන්න. බණ්ඩකොට ඉබ්බ වැටිලා මැරුණා. අපි මොකද කරන්නේ? කියමු බලන්න. ඔය ජීවිතේ කේන්ති ගියා නම් කවදා හරි කේන්ති ගියේ අම්මේ තාත්තේ මම මේ හරි කරුණාවෙන් කියන්නේ එක වචනයක්වත් අහගනම් දාන්න එපා. එක වචනයක්වත් අපත යවන්න එපා. අපි අපේ ජීවිතේ කේන්ති ගත්තනම් කේන්ති ගත්තේ කවුරු හින්දාද? කවදාවත් මේ අම්මලාට තාත්තලාට දවල්ට බත් කාලා ඉඳගෙන ඉන්නකොට කේන්ති ගින් තියනවද? නිකන් ඉන්නකොට නෑ. ඉබ්බට කේන්ති ගියේ කවුරු හින්දාද? අර කොහේවත් යන මිනිස්සු හින්දා. අපිට කේන්ති යන්නේ ඇයි? කොහේවත් යන මිනිස්සු හින්දා. විනාශ වෙන්නේ කවුද? අපි. මතක තියාගන්න ඕන ඉබ්බ මැරෙනවා. සතියකට විතර පස්සේ ආයෙත් කොක්කු දෙන්න යනවා. තව ඉබ්බෙක් ඉඳලා කියනවා කොකෝ වතුර තියෙන තැනකට ගිහින් දාපන්. කොක්කු දෙන්න මොකක්ද ඉබ්බට කියන්නේ? කවදාවත් ආයේ ඉබ්බ ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ. ඇයි ඒ? ඉබ්බෝගේ කටවල් හොඳ නැහැ. 1000ක් පොරොන්දු කිවස්සනවා. මොකටද? පොරොන්දු වෙනවා. කොකෝ කටාරින්නේ ගිහින් දාපන්. ආයෙත් පරණ විදියට කෝටුවක් අරගෙන දෙපැත්තෙන් හපාගෙන යනවා. හැතැම්ම දෙකක් විතර යන්නේ නැති. ආයෙත් යර යට හිටපු මිනිස්සු ඔච්චම් කරනවා. ඉබ්බෙක් උඩින් යනවා කියලා. අර ඉබ්බද කටාරි නෑ. අර කෝටුව තව ටිකක් හයියෙන් හපාගත්තා. දැන් පාඩුවේ යනවා. අපිත් ඔහොම තමයි. අපි ඉවසනවද කරන්නේ කල් මරනවද කරන්නේ? අපි කියන්නේ ඔය හා පස්සේ බලා ගන්නම්කෝ නේ. පස්සේ බලන්න යන්න එපා. මෙහෙම ටිකක් ඉන්නම් කියලා කියනවා නේද? ජීවිතේ පුරුදු වෙන්න. කල් මරනට වඩා ඉවසන්. මේක ටිකක් ඉවර වෙනකල්වත් මීටර 500ක් විතර ඉබ්බ ගියා. කටවත් ඇරියේ නැහැ. දැන් ඉබ්බට ඉන්න බෑ. ඇයි? කොක්කු කීවේ නෑනේ උඹ හරි හොඳයි කියලා.
බැරිම තැන ඉබ්බ අහනවා කොක්කුන්ගෙන් යාළුවනේ මං දැන් හොඳයි නේද කියලා. ඒ ඉබ්බට මොකද වෙන්නේ? වැටිලා මැරෙනවා.